හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය ප්‍රදේශයේ අපේ TJC අඹ වගා කරලා තියෙන වත්තට අපි මේ වගේ ලංකාවේ ප්‍රදේශ කීපයකම මේ වගාව ආරම්භ කරලා තියෙනවා. මීට අමතරව අපි බෙල් පෙපර් වගාව, නයි මිරිස් වගාව, කුරුඳු මේ වගේ සුළු අපනයන භෝග අපි විශාල වශයෙන් වගා කළා. මේ රටේ ජාතික ආර්ථිකයට ශක්තියක් දෙන්න තමයි අපි මේ ව්‍යාපෘතිය කසාගල සමූහ ව්‍යාපාරයෙන් ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් මේ වීරකැටියේ පළවෙනි කාර්තුවේ අඹ වගාවට තමයි අපි අද ඇවිල්ලා තියෙන්නේ. මේකේ අස්වැන්නු නෙලන්න. ඉතින් මේකේ අඹ ඉතාමත් සාර්ථකව අස්වැන්න හැදිලා තියෙනවා. විශේෂයෙන්ම මේ අඹ ඉතාමත් මිහිරි, මේක රසයි, මේක මැද පෙරදිග මිනිස්සු බොහොම කැමති මේ අඹවලට. ඉතින් මේකට විශාල ඉල්ලුමක් තියෙනවා මැද පෙරදිග රටවලට. ඒ නිසා මේක අපනයනය කිරීම තුළින් විශාල වශයෙන් අපේ රටට විදේශ විනිමය උපය ගන්නට පුළුවන්. ඉතින් අපිට ජාතික ආර්ථිකයට ශක්තියක් දෙන්න නම් අනිවාර්යෙන්ම අපේ අපනයන ආදායම වැඩි කර ගන්නට ඕනේ. ඉතින් ඒ නිසා තමයි පාරිභෝගිකයෝ විශාල වශයෙන් අපිත් එක්ක එකතු වෙලා මේ වගාවන්ට සහයෝගය දීලා තියෙන්නේ මේ රටේ ජාතික ආර්ථිකයට ශක්තියක් දෙන්නත්, ඒ වගේම මේගොල්ලන්ගේ ආර්ථික ශක්තිය වැඩි කර ගන්නටත්. මොකද මේවා ඉතාමත් සාර්ථකව කරන්න පුළුවන් වගාවක්. ඉතින් ඒ නිසා මේකෙන් ඒ වගේම මේ ග්‍රාමීය ජනතාවකට විශාල වශයෙන් රැකියා උත්පාදනයක් වෙනවා. මේ ග්‍රාමීය ජනතාවට තියෙන ආර්ථික අපහසුතාවයත් එක්ක මේ රටේ දුක් විඳින මිනිස්සුන්ට හොඳ අවස්ථාවක් තියෙනවා. මේ වගේ වගාවන් වලට සම්බන්ධ වෙලා මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන අතර තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගෙන සතුටින් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ගොඩනගා ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා අපි හැමෝගෙම ඉල්ලීමක් කරනවා රටේ ජාතික ආර්ථිකයට ශක්තියක් දෙන්න එකතු වෙලා හැමදෙනාම මේ කෘෂිකර්මාන්තයට නවපණක් දෙන්න එකතු වෙන්නට ඕනේ. මොකද ඒ තුලින් තමයි අපිට මේ රට ගොඩ ගන්න පුළුවන්. හරිත ආර්ථිකයක් තුල අපිට පුළුවන් වෙනවා මේ රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්න. මොකද මේවට හොඳ ඉල්ලුමක් තියෙනවා ලෝකේ. ඒ වගේම විශාල මිලක් ලැබෙනවා. ඒ වගේම ගොවියන්ටත් මේකෙන් විශාල ආර්ථික ප්‍රතිලාභයක් ලැබෙනවා. ඒ නිසා අපි උත්සාහ කරන්නේ ජනතාව වැඩිපුර දැනුවත් කරලා මේ වගාවන් ලංකාව පුරා ව්‍යාප්ත කරන්න. ඒක තමයි කසාගල සමූහ ව්‍යාපාරයේ අදිෂ්ඨානය.